අයිබෝන් වලටම සුබ දවසක්. අද අපි මේ අඟල් 12යි මොනිටර් දෙකකට මේ ස්පීකර් ඇම් එතකොට හයිස් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක DBX එකක් ඇම්ප් එකක් 450 හයිස් නියෝඩියම් අඟල් 12 ස්පීකර් දෙකක් තියෙනවා. ඊළඟට මේ 12 ටොප් දෙක තමයි මේ මේක 2 channel DBX එකක් 234 XL කියන එක මේ ඇම්ප් එක ගැන සඳහනක් කරොත් මේක AD4000 මේක ඇවිල්ලා අපේ රෝෂ් නිලන්ත අයියගේ ගෙන අලුත්ම ඇම්ප් සෙට් එකකින් එකක්. මේක වොට් 4000ක් අවුට් වෙනවා මේ ඇම්ප් එකෙන්. මේ ස්පීකර් නියෝඩියම් ස්පීකර් දෙකක් තමයි මේ ටොප් දෙකට හයි කරන්න හදන්නේ. අපි බලමු මේ ටික ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා කොහොමද මේකේ අවුට්පුට් එක කොහොමද මේකේ අවසාන ප්‍රතිඵලය කියන එක බලමු. අපි මේ ස්පීකර් ටිකට බොක්ස් ටික ස්පීකර් ටික ක්‍රොස්ஓවර් ටික සෙට් කරගෙන යන ගම මේකට සෙටප් කරන්නේ PA5 ක්‍රොස්ஓවර් දෙකක් වලින් අපි බලමු මේකේ කොහොමද ස්පීකර් සෙටප් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සෙටප් එක ඇත්තටම මේ අවසන් උනේ. මේක අර සවුන්ඩ්ස් වල සමහර මේ රෙකෝඩින්ග්ස් අපිට දාන්න විදිහක් නෑ, මොකද මේ කොපිරයිට් වදිනවා. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් එහෙනම් අපි සවුන්ඩ් ටෙස්ට් කරපු වීඩියෝස් කීපයක් ඔයාලා පොඩ්ඩක් එකෙන් බලා ගන්න පුළුවන් අයිඩියා එකක්. මේ ඇත්තට මේ නියෝඩියම් ස්පීකර් පාවිච්චි කරලා තියෙන නිසා මේ වගේ ඇත්තටම ලොකු DB එකක් තියෙනවා. ඇත්තටම මේ ඇහෙන පරාසය ඇත්තටම මේ ලොකු වෙනසක් තියෙනවා සාමාන්‍ය ස්පීකර් පාවිච්චි කරනවට වඩා. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේ වගේ නියෝඩියම් ස්පීකර්ස් දාලා සාමාන්‍යයෙන් පොඩි මොනිටර් දෙකක් සාමාන්‍යයෙන් රන් කරගන්න පුළුවන්. يعني ලොකු පරාසයක රන් කරගන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙන මේ වගේ නියෝඩියම් ස්පීකර්ස් සාමාන්‍යයෙන් භාවිතා කරලා. ඇත්තට මේක මේ මින් එකක් එක්ක යන සෙටප් එකක් කස්ටමර් අපිට රික්වෙස්ට් කරේ. ඉතින් මින් එක අපි ළඟ නැහැ. අපි টොප් දෙකේ පර්ෆෝමන්ස් එක විතරයි චෙක් කරගන්න පුළුවන් උනේ. ඉතින් මේ විදිහට තමයි මේ සෙටප් එක ඉවර උනේ වැඩි. අපි ෆයිනලයිස් කරනවා වයර් කෝඩ් එකක් ගහනවා. බෑක් කෝඩ් එකක් ඒක තමයි ස්ප්‍රේ කරන්නේ. ඉතින් ඔයාගේ සෙටප් එකක් හදාගන්න කැමති නම් වත් මේ විදිහට ඔයාගේ කිසියම් හෝ අයිඩියා එකක් තියෙනවා නම් මේ වගේ ස්පීකර් සෙටප් එකක් හදාගන්න කතා කරන්න අපිට OC Audio පිළියන්දට. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.